අයිබෝවන් අපි දැන් ඉන්නේ මැලේසියාවේ අගනුවර ඒ කියන්නේ කුවාලාලම්පුර වල. අපි කලින් දවස් පුරාවටම කුවාලාලම්පුර වල ඇවිද්දා. ඒ ගැන විස්තර අපේ කලින් වීඩියෝ එකෙන් බලා ගන්න පුළුවන්. ඉතින් අපි දැන් හදන්නේ මැලේසියාවේ තියෙන ලස්සනම දූපතට යන්න. ඉතින් අපේ මැලේසියාවේ ඉන්න දෙවනි දවසේ උදේ පාන්දරම අපි නැවතලා හිටපු HSK හොටෙල් එකකින් පිටත් වුණා කුවාලාලම්පුර එයාපෝට් එකේ ඩොමෙස්ටික් ටර්මිනල් එකට. එයාපෝට් එක ඉඳලා අපි යන්නේ අපේ ඊළඟ දවස් තුනේ නවාතැන වෙන ලංකාවි කියන ලස්සන දූපතට. ඉතින් මුලින්ම අපි යන්නේ ලංකාවි ස්කයි බ්‍රිජ් එක බලන්න. මේක තියෙනවා ලංකාවි දූපතේ මැදට වෙන්න. ලංකාවි වල අපි දවස් 3ක් ඉන්නවා. ඉතින් මේ දවස් තුනේ අපේ නවාතැන කරගන්නේ ලංකාවි වල දකුණු වෙරළ තීරේ. ඒ කියන්නේ පෙන්ටායි චෙනන් කියන බීච් එකේ තියෙන පුංචි ලස්සන හොටෙල් එකක්. අන්තිමට අපි යන්නේ ලංකාවි දූපතේ උතුරු කොනේ තියෙන ලෝක උරුම කිලිම් ජියෝ ෆොරස්ට් පාක් එකට. ඉතින් එකතු වෙලා ඉන්න අපේ වීඩියෝ එකත් එක්ක අපේ ලංකාවි ගමන කොහොමද ගෙවන්නේ කියලා බලන්න. කලිනුත් කිව්වා වගේ අපි එයාපෝට් එකේ ඉඳලා කෙලින්ම ආවේ ස්කයි බ්‍රිජ් එකට. ග්‍රැබ් ටැක්සි එක නගලා තමයි අපි ස්කයි බ්‍රිජ් එකට ආවේ. ලංකාවි කියන්නේ පුංචි දූපතක් හින්දා පබ්ලික් ට්‍රාන්ස්පෝර්ට් නැහැ. ඒ හින්දා ඉතින් ග්‍රැබ් ටැක්සි එක සෑහෙන්න වැදගත් වෙනවා. දැන් අපි මේ ඉන්නේ ස්කයි බ්‍රිජ් එකේ එන්ට්‍රන්ස් එකේ. ස්කයි බ්‍රිජ් එක තියෙන්නේ කන්ද මුදුනේ. ඉතින් මේ කන්ද පාමුල. ඔය පේනවනේ ස්ටෝල්ස් එහෙම අරින්නෙත් ඒ වෙලාවට. ඉතින් අපි උදේම ආවේ සමහරලාට දවල් වෙද්දී ඔය කන්ද මුදුනට යන ගොන්ඩෝලවල සෑහෙන පෝලිමක් හැදෙනවලු. ඉතින් අපි උදේම ආපු හින්දා කිසිම ප්‍රශ්නයක් නැතුව හරිම ලේසියෙන් පෝලිමක් නැතුව ගොන්ඩෝලා එකට නැග ගන්න පුළුවන් වුණා අපිට. ඔය ඔතන පේන කන්ද මුදුනට තමයි අපි දැන් යන්න හදන්නේ. ඉතින් එකතු වෙලා ඉන්න බලමු ඉස්සරහට අපේ ගොන්ඩෝල රයිඩ් එක කොහොමද කියලා. ඔන්න අපි දෙන්න ගොන්ඩෝලා එකට නැග්ගා. අර පේන කන්ද මුදුනේ තමයි ස්කයි බ්‍රිජ් එක තියෙන්නේ. ඉතින් ගොන්ඩෝලා එකේ කන්ද මුදුනටම යනවා. මුලදී නම් පල්ලෙහා බලද්දී සෑහෙන්නම බය හිතුණා. දෙන්නටම සෑහෙන්න බය හිතුණා. හැබැයි ටික කන්ද මුදුනට යද්දී වටපිටාවේ ලස්සන බලද්දී අපිට බය කියන එක අමතක වුණා. ඉතින් ඔයාලත් අපි දැක්ක ඒ ලස්සන මේ වීඩියෝ එක බලලා අත්විඳින්න. අපි මේ නැවතිලා ඉන්නේ ස්කයි බ්‍රිජ් එකට යන අතර මඟ තියෙන පළවෙනි නැවතුම. මෙතැන්ට මිඩල් ස්ටේෂන් කියලා කියනවා. ඉතින් මෙතැන්ට මුළු ලංකාවි දූපතේම 360 ඩිග්‍රී පැනරොමික් වීව් එකක් වෙනවා. මෙතැන්ට එන හැමෝම වගේ අපිත් මෙතැන් නැවතුණා ඒ ලස්සන දර්ශනය බලන්න. මේ ගමන පුරාවටම අපිට පේන ඔය ලස්සන මුහුද තමයි අන්දමන් මුහුද. එතකොට ඔය පේන ලස්සන කඳු ඇටිය මාචිච්චාන් කඳු ඇටිය. එහෙම නැත්නම් ගූනුන් මාචිච්චා. එතකොට මේ අපිට පේන්නේ ඊගල්ස් ඩෙස්ක් එක. ඊගල්ස්ලා උකුස්සෝ ලංකාවි දූපතට සෑහෙන වැදගත්. ඒ ගැන විස්තරේ මම ඉස්සරහට කියන්නම්. ඔයාලට ගෙස් කරන්න පුළුවන් ද අපි දැන් ඉන්නේ මුහුදු මට්ටමින්ල කොච්චර උසින්ද කියලා. අපි දැන් ඉන්නේ මීටර් 600ක උසින්. අපි යන්න හදන්නේ. ඒ කියන්නේ ඔය පේන ස්කයි බ්‍රිජ් එක තියෙන්නේ මීටර් 700ක උසින්. එහෙනම් එකතු වෙලා ඉන්න අපිත් එක්ක ස්කයි බ්‍රිජ් එක උඩදී හම්බෙමු. You were there to shake some more.
අපි දැන් ඉන්නේ කඳුමුදුනේ. ඇත්තටම කියනවා නම් ස්කයි බ්‍රිජ් එකටත් වඩා උඩින් තියෙන ඔබ්සර්වේෂනල් ඩෙක් එක තමයි අපි දැන් ඉන්නේ. මෙතනට ඉතින් මුළු ලංකාවේ දූපතම ඒ වගේම අන්දමන් මුහුදේ එක කොනකුත් පේනවා. කොටින්ම කියනවා නම් මෙතනට ලංකාවේ දූපතට අයත් දූපත් විතරක් නෙමෙයි. අන්දමන් මුහුදේ එක කොනක තියෙන තායිලන්තයට අයිති ටාරුටෝ කියන දූපතත් මෙතනට අපිට බලා ගන්න පුළුවන්. ස්කයි කැබ්ස් එහෙමත් නැත්නම් මෙතැන්ට එන කේබල් කාස් ඇවිල්ල නවත්තන තැන් ඒ කියන්නේ ෆයිනල් ස්ටේෂන් එක ඉඳලා පල්ලෙහාට පොඩි දුරක් ඇවිදගෙන ගියාම තමයි අපිට ස්කයි බ්‍රිජ් එක තියෙන ඩෙක් එක හම්බෙන්නේ. ඉතින් ඒ ස්කයි බ්‍රිජ් එකට තියෙන ස්කයි බ්‍රිජ් එක තියෙන ඩෙක් එකට යන පාර මෙන්න මේ වගේ පුංචි කැලෑරක් මැදින් තමයි වැඩලා තියෙන්නේ. ඉතින් මේ කැලෑවටම ආවේනික රැහැයියන්ගේ සද්දෙත් අහගෙන අපි මේ කැලෑරද පහු කරගෙන යන ගමන් ඉන්නේ. ඉස්සරහදී හම්බෙමු ස්කයි බ්‍රිජ් එකේදී. ඔන්න අපි අන්තිමට ස්කයි බ්‍රිජ් එක මුදුනටම ආවා. ස්කයි බ්‍රිජ් එක හදලා තියෙන්නේ අපි දැන් ඉන්න කඳු මුදුනේ ඉඳලා ඔය ඊළඟට පේන කඳු මුදුන වෙනකම්. ඉතින් මේ ස්කයි බ්‍රිජ් එක මීටර් 125 දිගයි. ඔය පේන පිලර් එක එහෙම නැත්නම් ඔන්න ඔය කණුවට කේබල්ස් 8ක් දාලා තමයි මේ හැංගින් බ්‍රිජ් එක හදලා තියෙන්නේ. ඉතින් මේක ලෝකේ දිගම කර්ව්ඩ් හැංගින් බ්‍රිජ් එක විදිහට හැඳින්වෙනවා. මේ බ්‍රිජ් එක උඩට ආවහම මාරම යුනික් දර්ශනයක් තමයි අපිට බලා ගන්න පුළුවන්. ලෝකෙ කොහින්වත් බලා ගන්න බැරි යුනික්ම දර්ශනයක්. මොකද මේ වගේ කර්ව් පාලම් ලෝකෙටම තියෙන්නේ බොහොම සීමිත ප්‍රමාණයක්. ඉතින් ඔයාලා දවසක ඇවිල්ලා මේ ලස්සන දර්ශනය අත්විඳින්න. ඒ වෙනකම් අපේ වීඩියෝ එක බලලා ඔයාලත් අපිත් එක්කම මේ ලස්සන අත්විඳින්න. ඉතින් මෙතන ලස්සන ඔයාලා බලන ගමන් මම මෙතන පොඩි විස්තර ටිකක් කියන්නම්. මෙයාලා මේ බ්‍රිජ් එක හදලා ඉවර කරන්නේ 2004 අවුරුද්දේ. එතකොට මහජනයා වෙනුවෙන් මේක ඕපන් කරන්නේ 2005 අවුරුද්දේ. මෙයාලා කියන විදිහට මෙතනට මේ ස්කයි බ්‍රිජ් එක උඩ එකවර මිනිස්සු 250ක වගේ බරක් දරා ගන්න පුළුවන් විදිහට තමයි මෙයාලා මේ බ්‍රිජ් එක ප්ලෑන් කරලා තියෙන්නේ. ඉතින් මම කලිනුත් කිව්වා මේ බ්‍රිජ් එක තියෙන්නේ මුහුදු මට්ටමේ ඉඳලා මීටර් 700ක් උසින්. ඒ හින්දාම මේ ඩෙක් එකට එන කෙනෙක්ට මේ වටේ තියෙන හැමදේම හරිම පැහැදිලිව හරිම ලස්සනට බලා ගන්න පුළුවන්. ඒ වගේම තමයි මෙයාලා තනින් තන මේ වගේ ග්ලාස් ඕපනින්ග්ස් හදලා තියෙනවා. ඉතින් එතනින් මේ බ්‍රිජ් එකේ පල්ලෙහා පතුලත් අපිට පේනවා. අමතක නොවන යුනික්ම අත්දැකීමක්. ඔන්න අපි ස්කයි බ්‍රිජ් එකේ ඊළඟ අන්තයට ආවා. මෙතනත් මාරම ලස්සන සීනරි එකක් තමයි පේන්නේ. ඉතින් ඒ කියන්නේ අපේ ස්කයි බ්‍රිජ් එකට ආපු ගමනේ අවසානය තමයි මේ. හැබැයි ඉවරයි කිව්වට ඉවරම නෑ. අපි කේබල් කාස් වලින් පල්ලෙහාට ගියාම ඒ කියන්නේ ඔරියන්ටල් විලේජ් එකේ තවත් ටුරිස්ට් ඇට්‍රැක්ෂන්ස් ගොඩක් තියෙනවා. අපිත් ඒ වගේ කීපයකටම ගියා. ඉතින් අපි ඒ වගේ ආසම වෙච්ච එකක් තමයි එතන තිබ්බ 3D ආර්ට් ගැලරි එක. එතනදි ගත්ත පික්චර්ස් කීපෙකුත් අපි මේකට ඇමිනවා. ඉතින් බලන්න ඒවා කොච්චර ලස්සනද කියලා. ඒ වගේම ඔයාලට ආරාධනා කරනවා අපේ ඊළඟ වීඩියෝ එකත් එක්කත් රැඳිලා ඉන්න. ඉතින් ඒ වීඩියෝ එකේදී අපි ලංකා විදූපතේ ගියපු බොහොම ලස්සන ඒ වගේම ත්‍රාසජනක බෝට්ටු සවාරි දෙකක් ඔයාලට අරගෙන එන්න ලෑස්ති වෙලා ඉන්නේ. ඉතින් බොහොම ස්තුතියි අපේ වීඩියෝ එකත් එක්ක රැඳිලා හිටියට.